වෙල්කම් ටු මයි YouTube channel. ඉතින් අද කතා කරන්නේ මෙන්න මේ වගේ ෆොටෝ එක සරලව ChatGPT හරහා හදාගන්න විදිහ. එහෙනම් අපි වැඩි කතා නොකර යමු අපේ වීඩියෝ එකට. ඉතින් අපි ChatGPT app එක ඉස්සෙල්ලාම download කරන් ඉමු. ඉතින් Play Store එකට ගිහිල්ලා අපි search කරගමු ChatGPT කියලා. ඉතින් ChatGPT app එක පෙන්නනවා. ඉතින් මේ තියෙන ChatGPT app එක. ඉතින් MB 26ක් තියෙනවා. 1 billion downloads ලා ඉන්නවා. ඉතින් අපි මේක download කරන් ඉමු. ඉතින් download වෙන්න මම දැම්මා. දැන් ChatGPT app එක install වෙලා ඉවරයි. ඉතින් දැන් අපි මේ ChatGPT app එක open කරමු. ඉතින් open button press කරලා අපි ඉස්සරහම ChatGPT app එක setup කරන්න ෆොටෝ එක හදන්න. මම load වෙන ගමන් තව ඉතින් අපි ඉස්සරහම මේකට log වෙලා ඉන්න ඕනේ. ඉතින් continue with Google එකෙන් continue with Google එක තියෙනවා. ඉතින් මෙතන තමන්ගේ account පෙන්නනවා. ඉතින් කැමති account එකකින් log වෙන්න පුළුවන්. ඉතින් sign වෙනවා. ඉතින් මෙතන sign in to ChatGPT කියලා පෙන්නනවා. තමන්ගේ account එක මෙතන යටින් පෙන්නනවා. ඉතින් අපි තමන්ගේ account එක නම් පෙන්නනවා. continue as account එක නම් පෙන්නනවා. ඊපස්සේ බලමු. ඉතින් තමන්ගේ වයසත් 13ක් කරන්න නවා දැන්. ඉතින් ChatGPT app එක notification allow කරනවාද කියලා නැද්ද කියලා අහනවා. ඉතින් මම නම් කියන්නේ ChatGPT app එකේ notification allow කරන්න කියලා. ඉතින් මම allow කරා. ඊපස්සේ අපිට දැන් මේකේ plus icon එකෙන් තමයි අපි එක ෆොටෝ add කරන්නේ. ඉතින් file save එහෙම. ඉතින් අපි මෙතන photos කියලා දෙන්න ගන්න. මෙතන වත් කරමු. ඉතින් අපේ පොඩි කාලේ ගත්ත ෆොටෝ එකක් ඇඩ් කරන්න දෙනවා එතනද. ඉස්සෙල්ලාම පොඩි කාලේ ගත්ත ෆොටෝ එක ඇඩ් කරා. ඊපස්සේ මේ ළඟදී ගත්ත ෆොටෝ එකක් ඒ කියන්නේ දැන් 2026 දී ගත්ත ෆොටෝ එකක් ඇඩ් කරලා මම දෙන මෙන්න මේ ෆොන්ට් එක මෙන්න මෙතනින් පේස්ට් කරන්න තියෙනවා. කොපි කරලා පේස්ට් කරන්න. ඉතින් මම දෙන ෆොන්ට් එකේ මෙතන තියෙන්නේ මෙන්න මේ මෙතන ඔන්නතන 2011 නෙමෙයි තියෙන්නේ 2000 කියලා තියෙන්නේ. ඉතින් තමන් ඉපදිච්ච අවුරුද්ද මෙතන තමයි ඇතුළත් කරන්න ඕනේ. ඉතින් මම ඉපදුනේ 2011 හින්දා මම 2011 කියලා දෙනවා. ඊට පස්සේ අපි ඔක්කොම හරි එච්චරයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපි ChatGPT එකේ image එක ඔන්න ඉතින් දැන් create වුණා. ඔන්න ඉතින් image එක මේක තමයි pre-image එක. අපි මේක save කරගමු. මෙන්න මෙතන උඩ save කරලා option එකක් තියෙනවා. ඒකෙන් අපි save කරමු. ඉතින් මේ වගේ තමයි අපිට ෆොටෝ එකක් හදාගන්නේ. ඉතින් පට්ට easy pure වගේ තියෙන. ඉතින් ෆොටෝ දෙකක් add කරා. ඊපස්සේ මේ prompt එක මේ copy කරලා paste කරා. ෆොටෝ එක හැදිලා ඉවරයි. ඉතින් මම මේ font එක description එකේ දාලා තියන්නම්. ඉතින් ඒක copy කරලා මෙතන paste කරන්න. ඉතින් වැදගත්ම දේ තමයි මෙන්න මෙතන 2011 කියලා තියෙන්නේ. අන්න එතන තමන් ඉපදුණු වර්ෂය තමයි දාන්න ඕනේ. මෙන්න මේ side එකෙන් ඇවිල්ලා තියෙනවා නේද? 2011 කියලා. අන්න එහෙම එන්නේ අත්තන type කරන හින්දා. අන්න ඉතින් මේ වගේ තමයි ෆොටෝ එක හදාගන්නේ. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් like එකක් දාලා මගේ channel එක subscribe කරලා ඉතින් තව කාට හරි තව කාට හරි බලන්න මේ වීඩියෝ එක share කරන්න කියලා ඉල්ලනවා. එහෙනම් වීඩියෝ එක ඉවරයි. Bye.